ඔයාට මතක ඇති කාලෙක ඔයා ජොබ් එකක් කරලා ගත්ත උපරිම වේතනය කීයක් විතර ඇතිද? 50000ක්, ලක්ෂයක්, දෙකක්, තුනක්. ඔව් සමහර විට වෙන්න පුළුවන්. ඒ දවස් ගොඩක් සතුටු වුණා නේද? ඒත් ඔබේ වැටුපට සාධාරණයක් ඉෂ්ට කරාද? සමහර විට ඔව් සාධාරණයක් කරලා තමයි ඉපැව්වේ කියලා ඔබ කියයි. ඔව් මමත් එහෙම තමයි. හොඳ වැටුපක් ගත්ත කාලයක් තිබුණා. හැබැයි සමහර දවස් තිබුණා දිවාරෑ වෙනසක් නැතුව වැඩ කරපු. ඒත් ඒ වගේ වේලාවට කොච්චර පඩි ගත්තත් වැඩක් නැහැ කියලා හිතුණා. නිදහස් ජීවිතයක් නැති මානසික පීඩනයක් එක්ක. ඒ වගේම තමයි ඔයා තමන්ගේ කියලා නිෂ්පාදනයක් කරලා ඒකට අගය එකතු කරලා දහසක් පීඩා මැද ව්‍යවසායික විදියට නිෂ්පාදනයක්, නිර්මාණයක් ආඩම්බරෙන් වෙළඳපොළට එලි දක්වනකොට කී දෙනෙක්ගේ ගැරහුම් නින්දා අපහාස වලට ලක් වෙන්න ඕනද? කොච්චර කේවල් කරනවද? ඔයාගේ වටිනාකම. එහෙම නැත්නම් ඔයා කකුල් රිදෙනකන් කඩවල් ගානේ ආයතන ගානේ ඇවිදින්න ඕනද? ඔයාගේ නිෂ්පාදනය අලෙවි කරගන්න. ඒකත් අන්තිමට තුට්ටු දෙකට දීලා එන්න වෙන අවස්ථා අනන්ත අප්‍රමාණ අපිට විඳින්න සිදු වෙලා තියෙනවා නේද? ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ මේ රාමුවෙන් පිට ව්‍යාපාරික අවස්ථා හොයන්නවා යොමු වෙලා ඇති නේද? නැත්තම් එහෙම හෙව්වත් නිසි දැනුමක් නොමැතිකම නිසාම උපන්ගේම වාගේ ව්‍යවසායකත්වයේ මරලා දැම්මද? නැහැ. දැන් කොහොමත් එහෙම වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අපිට දේශීය වෙළඳපොළ අවස්ථා නැතිනම් ඊළඟට කරන්න ඕන විදේශ වෙළඳපොළ දෙසට හැරෙන එක. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් අපි කොහොමද ගැනුම් කරුවන් හොයාගන්නේ කියලා. එහෙම නැත්නම් ඔයාලට හිතෙන්නේ අපනේන කිව්වම කන්ටේනර් ගණන් යවන ක්‍රමයක් ගැන තමයි අපි අහලා තියෙන්නේ. අපේ ඔලු හැදිලා තියෙන්නේ අන්න ඒ විදිහට. තව දෙයක් තමයි ලංකාවේ නමගිය කෝටිපති ව්‍යවසායකයෝ හිටියට එයාලා කොහොමද අපනයනය කරන්නේ පටන් ගන්නෙ කොහොමද කියලා කටේ කෙල බින්දුවක්වත් හලන්නේ නැහැ. හැබැයි ලොරි ගණන් උපදෙස් නම් දෙනවා. ඉතින් මේ කියන විදිහට අපනයන කේස් රේට එන්න ඔයාට අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් e-commerce විදිහට මේ වැඩේට බහින්න. මේකෙදි තියෙන වාසි ගොඩක් තියෙනවා. මේ ගැන අපි ඉදිරියේදී කතා කරමු. දැන් ලෝකයේ අංක 1 e-commerce platform එක amazon.com කියන්නේ. මේ සයිට් එකෙන් භාණ්ඩ මිලදී ගන්න විතරක් මාසයකට බිලියන 3 ඉඳලා 4 දක්වා පාරිභෝගිකයන් පිරිසක් එනවා. ඉතින් හිතන්නකෝ මොනවද විකිනෙන්නේ නැත්තේ කියලා මේක දැම්මම. ඔයාට බැරිද ඔයාගේ නිෂ්පාදනය විකුණ ගන්න ඔය මාසයකට එන බිලියන ගැනුම් කරුවන් 1000ක් හොයාගන්න. ලංකාවේ ප්‍රථම සහ දැනට තියෙන එකම YouTube නාලිකාව තමයි Amazon Seller Guide කියන්නේ. දැනට අවුරුදු 60ක කාලයක් සම්පූර්ණ දැනුම නොමිලේ ඔබට ලබා දෙන එකම සේවාව. ඉතින් ඔයාටත් පුළුවන් අපේ YouTube channel එක, Facebook page එක, TikTok channel සහ WhatsApp channel එකට සම්බන්ධ වෙලා අවශ්‍ය දැනුම ලබා ගන්න. අනිත් වටිනාම දේ තමයි ඔයාලට අපිව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න ඇති හැකියාව. එහෙනම් ඔයාලට අන්තර්ජාලය හරහා ඔයාගේ ව්‍යවසායගත දිවිය ජය ගන්න හදවතින්ම සුවපතනවා. ජයෙන් ජය.